ඉතින් හැමදාමත් වගේ ඔයාලා මගේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූවිස් ගැන. මම දන්නවා මෙතන ඉන්න හැමෝම මූවිස් පිස්සු කියලා. ඒ හින්දාම ඔයාලට මම මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ 2025 ආපු ඔයාලා බලන්නම ඕන සුපිරි මූවිස් 5ක් ගැන. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසාන තප්පරේ තෙක්. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා bell icon එකත් click කරන්න. මේ ඔයාලා හැම විශ්මයෙන් පුරවන විශ්මය ජනක දේවල් රැගෙන එන හොඳම තැන GNT Watch. The Damned. ඔන්න මේක නම් හොරර් ෆිල්ම් එකක්. ඇත්තටම මේක හොරර් ෆිල්ම් එකක් කියන්නත් බෑ. මොකද මේ මූවි එක නිර්මාණය වෙලා තියෙන්නේ නෝර්වීජියානු මිත්‍යා ප්‍රවාදයක් ආශ්‍රය කරගෙන. මේ මූවි එක අයත් වෙන්නේ ෆෝක් හොරර් කියන කාණ්ඩයට. නෝර්වීජියානු ජනප්‍රවාද ලෝක පුරා අතිශය ජනප්‍රිය වෙලා තියෙන බව ඔයාලා හැමෝම දන්නවා. ඩ්‍රූගර් කියන්නේ නෝර්වීජියානු ජනප්‍රවාදවල එන රාක්ෂස චරිතයක්. ඈත කාලයේදී මුහුදේදී අනතුරු වලින් මිය යන නාවිකයන්ව නිසි ලෙස බෝධානය කරේ නැත්නම් එයාලව ග්‍රූගර් විසින් නැගිට්ටවනවා කියලා උන් විශ්වාස කරා. ඒ කියන්නේ කොටින්ම ඒ මල සිරුරු සොම්බි වගේ තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම ග්‍රූගර් විසින් තමන් අවට ඉන්න හැමෝම වගේ මනස විකෘති කරවා මැරෙන තත්ත්වයටම පත් කරන බවත් සඳහන් වෙනවා. මේ මූවි එකේ ප්‍රධාන චරිතය වන ඊවා කියන්නේ 19 වන සියවසේ ආක්ටික් බොක්කේ තියෙන මුහුදු මසුන් අල්ලන තිප්පලක අයිතිකාරියා. ඇත්තටම මේක එයාගේ සැමියාට අයිති එකක් වගේම එයා දැන් මිය ගිහින් නිසා ඊවා තමයි මේ තැන බලාගන්නේ. දවසක් මේ තිප්පල ගාව අයිස් පරයක ගෙඩලා නැවක් අනතුරටපත් වෙනවා. එතනින් ඉඳන් ඊවටයි ඊවගේ කණ්ඩායමටයි මේ ඩ්‍රූගර්ගේ ශාපයට මුහුණ දෙන විදිහ ඔයාලට මේ සිනමා පටයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් හොල්මන් ෆිල්ම් බලන්න කැමති අපේ යාළුවෝ හැමෝම මේකටත් කැමති වෙයි කියලා හිතනවා. දැන් මම ඔයාලට ඉදිරිපත් කරන්නේ 2025 අලුතෙන්ම ආපු ෆ්ලයිට් රිස්ක් කියන ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටිය. මේක වෙනස් විදිහේ කතාවක් තෝරාගෙන කරපු චිත්‍රපටියක්. එක පැත්තකින් ලොකු දර්ශන සිද්ධි නැති වුණත් කම්මැලි නැතුව බලන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අපි හැමෝම දන්න මෙල් ගිබ්සන්. කතාව දිහා බැලුවොත් මෙහෙමයි. ඇමරිකානු පාතාල නායකයෙක් වන මොරාටිගේ ක්‍රියාකලාපයන් ගැන සාක්ෂි දෙන්න එක සාක්ෂිකාරයෙක් ඉන්නවා. හැබැයි එයා මොරේටිගේ පාතාල ක්‍රියාකාරයන් ගැන දන්න නිසා මාර්ෂල් කාර්යාලයෙන් හැංගිලා ඉන්නේ. මැඩොලයින් නම් මාර්ෂල් නියෝජිතයා මේ සාක්ෂිකාරයාව හොයාගෙන ඇලස්කාවට යනවා. මෙහෙම සාර්ථක වෙනවා. හැබැයි අනපේක්ෂිත දේවල් වලට මුහුණ දෙන්නේ ඊට පස්සේ. මේ මූවි එකත් ඔයාලා හැමෝම බලන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. Daredevil Born Again. දැන් මං ගෙනාවේ Marvel Studios වල අලුත්ම සීරීස් එක වෙන Daredevil Born Again කියන සීරීස් එක අරගෙන. මේක ප්‍රේක්ෂකයෝ ඉතා ආදරෙන් වැළඳගත්ත Daredevil කතා මාලාවේ ඉදිරි දිගුව වෙනවා. සුපුරුදු පරිදි චාලි චොක්ස් Daredevil ලෙසත් ඔහුගේ සතුරු කිම්පින් විදිහට වින්සෙන්ඩි ඔනෆියෝත් තව නළු නිලියන් රසකුත් මේ මූවි එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ Marvel's The Punisher කතා මාලාවේ පනිෂර් ලෙස රංගනයෙන් ජෝන් බෙන්තාලුවත් ඉස්සරහට දක්නට ලැබේ. කතාව පටන් ගන්නේ මැට්ගේ හිතවතෙක් වුණ ෂෙරීගේ විශ්‍රාම යාම නිමිත්තෙන් තියෙන පොඩි හමුවකින්. ඒකෙදී අපේ මැට්ගේ යාළුවෝ හැමෝම වගේ ඉන්නවා. අවාසනාවකට ටික වෙලාවකින් එතෙන්ට කෝල් එකක් එනවිලා පස්සේ මෙතනට වෙඩික්කරුවෙක් පහර දෙනවා. ඒකෙන් මැට්ගේ හොඳම යාළුවා මිය යනවා. මේකෙන් පස්සේ ඔහු ගොඩක් කටවැටෙනවා. කොටින්ම කිව්වොත් මෙයා ඩෙයාඩෙවිල් වෙන එක අතාරිනවා. සේරම නීතියට බාර දෙන්න තීරණය කරනකොට ඒ තීරණයට අභියෝගයක් වෙන කෙනෙක් එයාගේ ජීවිතයට ආයෙ එනවා. ඒ කවුද? කතාව එතනින් එහාට මොකද වෙන්නේ කියන එක ඔයාලට බාරයි. කැප්ටන් ඇමරිකා Brave New World. ගොඩ දෙනෙක් ආස කරන මාවල් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන කැප්ටන් ඇමරිකා Brave New World චිත්‍රපටය තමයි දැන් මම ඔයාලට ඉදිරිපත් කරන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජුලියස් ඔනා. කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ඇන්තනි මැකී ප්‍රධාන චරිතයත්
තවත් නළු නිළියසක් මේ චිත්‍රපටයක් එක්ක එකතු වෙලා තිනවා. ඉතින් අපි දැන් මේ මූවී එකේ ප්‍රශ්නාර්ථයක් විදිහට ඉතුරු වෙන්න පුළුවන් දේවල් ටිකක් ගැන කතා කරමු. කැප්ටන් ඇමරිකා කියද්දි අපි හැමෝටම මතක් වෙන චරිතය තමයි ස්ටීව් රොජර්ස්. මොකද ඇවෙන්ජර්ස් තුලදී අපි කැප්ටන් ඇමරිකා විදිහට දැක්කේ ස්ටීව් රොජර්ස්. ඒ වගේම සෑම් විල්සන්ව දැක්කේ ෆැල්කන් විදිහට. ඉතින් ඔයාලට ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් එකේ අවසානයේ මතක නම් ස්ටීව් තමන්ගේ අතීතය වෙනස් කරගන්නව මතකදනේ. ඒ වගේම අවසානයේට තමන්ගේ පලිහ සෑම් විල්සන්ට දෙනවා. ඉතින් තමන්ගේ යාළුවා බකී වගේ හොඳ සෝල්ජර් කෙනෙක් ඉදිද්දි ස්ටීව් තමන්ගේ පලිහ සෑම්ට දෙන්නේ ස්ටීව්ට හොඳ මනුස්සෙක් ඊළඟ කැප්ටන් ඇමරිකා බවට පත් කරන්න ඕන නිසා. ඉතින් ඔය කරුණු ටික තමයි සෑම් විල්සන්ගේ කැප්ටන් ඇමරිකා චරිතය පිළිබඳ පෙන්වලා දෙන්න තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේදී අපි හැමෝම දකින විශේෂම කෙනා තමයි රෙඩ් හල්ක්. ඉතින් මේ රෙඩ් හල්ක් කියන්නේ ජෙනරල් රෝස්මයි. ඉතින් මේ ජෙනරල් රෝස් කොහොමද රෙඩ් හල්ක් වුනේ කියලා සමහර ප්‍රශ්නයක් ඇති. ඒ නිසා මම කෙටියෙන් මාවල් කොමික් ආශ්‍රයෙන් එක පැහැදිලි කරන්නම්. මාවල් කොමික් වලට අනුව හල්ක් සුපර් හීරෝස් ලගෙන් පරිගන්න වර්ල්ඩ් බ්‍රේකර් විදිහට පෘථිවියට ආවහම මොඩොක් වගේම අපි කලින් කතා කරපු සැමුවෙල් ස්ටර්න්ස් එහෙම නැත්තම් කොමික් වලට අදාළව ලීඩර් එකතු වෙලා සැටලයිට් පාවිච්චි කරලා හල්ක්ගේ ශක්තිය උරාගෙන රෝස්ට ඒ ශක්තිය ලබා දෙනවා. එහෙම තමයි කොමික් වලදී රෙඩ් හල්ක් නිර්මාණය වෙන්නේ. ඒත් මේ චිත්‍රපටයේදී අපිට දැක ගන්න පුළුවන් පළවෙනි වතාවට ජෙනරල් රෝස්ගේ ඇත්ත ස්වරූපය ලෝකේ දැක ගන්නවා කියලා. ඉතින් මේ මූවී එකත් ඔයාලා බලන්න ඕන සුපිරිම මූවී එකක් විදිහට තමයි මම නම් දකින්නේ. The Last Breath. දැන් මම ඔයාලට ඉදිරිපත් කරන්නේ පහුගිය පෙබරවාරි 28 වෙනිදා තිරගත වුණ The Last Breath කියන ඉංග්‍රීසි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇලෙක්ස් පාකින්සන්. කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් වුඩි හැරල්සන්, ෆින් කෝල් සහ අපි හැමෝම දන්න ෂැන් චීගේ චරිතයට පනපු සිමු ලියෝ තමයි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ. ඉතින් චිත්‍රපටයට පාදක වෙලා තියෙන කතාව ගැන කිව්වොත් එහෙම මම මුලින් කිව්වා වගේ මේක සද්ද සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ සිදුවීම තමයි 2012 අවුරුද්දේදී සැටුරේෂන් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට කටයුතු කරපු ක්‍රිස් ලෙමන්ස් කියන පුද්ගලයා මුහුණ දුන්න බිහිසුණු අනතුරු. ඉතින් මම කලින් සඳහන් කරපු සැටුරේෂන් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ මුහුදු පතුලේ සිටින තෙල් ගෑස් වගේ දේවල් ප්‍රවාහනය කරන නල පද්ධති අලුත් එළිය කිරීම, තව මුහුදු බතුරු නෞකාවල ගලවා ගැනීම වගේ දේවල් කරන කිමුදුන්කරුවෙක්. මේ ගොඩක් ගැඹුරු මුහුදේ තමයි මේ රැකියාව සිද්ධ කරන්නේ. ඒ වගේම මේක ලෝකේ තියෙන භයානකම රැකියාවලුත් එකක්. ඉතින් මේ චිත්‍රපටයේදී ප්‍රධාන චරිතය වන ක්‍රිස් ලෙමන්ස්, ඩේව් සහ ඩංකන් කියන තමන්ගේ සගයෝ දෙන්නත් එක්ක මම ඉහත කිව්වා වගේ මැනිෆෝල්ඩ් එක අලුත් එළියාවකට ගැඹුරු මුහුදට යනවා. ඉතින් මේ වැඩේට මුහුදු පතුලට යන්න භාවිතා කරන යන්ත්‍රයට බෙල් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මෙහෙම පිටත් වුණු දවසක කවුරුත් නොසිතූ විදිහට ක්‍රිස් ලෙමන්ස්ගේ වායු කේබල් එක කැඩලා එයාට ලොකු අනතුරක් වෙනවා. ඉතින් ඊට පස්සේ ක්‍රිස්ට මොකද වුනේ? කොහොමද ක්‍රිස් බේරගන්න මෙහෙම සිද්ධ වුනේ? ක්‍රිස්ගේ ජීවිතේ බේරගත්තද? මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න ඔයාලා ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින් මේ මූවිස් බලලා ඔයාලගේ අදහස් පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකට යොමු කරන්න. මේ වගේ විශ්මය කුතුහලය දනවන වීඩියෝ එකක් සවින් අපි නැවත හමු වෙමු. එතෙක් මගේ channel එකත් සමග රැඳී ඉන්න කියලා ආරාධනා කරමින් මේ වීඩියෝ එක මම අදට අවසන් කරනවා.